අපි යනවා ශාරද්ද සර්ප්‍රයිස් කරන්න බර්ත්ඩේ එකට. යන්න ඕනේ තිල්ලි අක්කලා ගෙදරට. තිල්ලි අක්කලා ගෙදරට යන්න අපි යන්න ඕනේ. මෙහෙම ගිහලා පාදුක්කට. පාදුක්කෙන් තමයි අපි තිල්ලි අක්කලව හම්බෙලා ඊට පස්සේ යනවා නුවරට දුමිදුගේ ගෙදර බලන්න. එනවා 1 2 3 කියලා මම ලෑස්ති වෙනවා. මේක හරියට පේන්නේ නැහැ නේ මේ පැත්තට. අනිත් පැත්තට. Ay, 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 ay. දැන් මට පාදුක්කට යන ටික වීඩියෝ කරන්න බෑ මේකේ charge නැහැ. ඒකින්ද අපි හැමදාම කරනවා වගේ තිරිලියක් කළා ගෙදරට. එක ස්නැප් එකේ යම්. එනම් දැන් මේ ස්නැප් කරපු ගමන් මම ඉන්නේ තිරිලියක් කළා ගෙදර. අපි ඇවිල්ලා ඉන්නේ තිලිනි නිවාසයට. කේතකය පොඩ්ඩක් කළු වෙලා. මට මේ කාණේ ඉන්නකෝ පුරුදුනේ. කොරන් දාන්න බෑ. තිලිනි නිවාසය. මගේ දට්ටික මැදලා තියෙන්නේ. තිලිනි නිවාසය. තිලිනි නිවාසය. තිලිනි නිවාසය. මගේ රත්තරන් ඇරුණේ මේගොල්ලෝ මාව බලෙන් නැගගත්ත කාරණේක. ඔයා බහින්න අපි ගිහින් හයි නැද්දයි මම ලොග් එක කරනවා කියලා දන්නේ දන්නවා මම බැලුවා පළවෙනි එක අර එඩිටර්ස් කට් එකත් මම බැලුවා අර ආලා තිබ්බේ පස්සට දැම්ම බලන්න ළමයි. මගේ රත්තරන් යාළුවනේ මම නිදා ගන්න හදන. අපි දුබුදුලා ගෙදරින් හම්බෙමු. නළුවෙක් විදිහට දෙන්න. මගේ රත්තරන් යාළුවනේ අපි තාම යනවා. කැලේට දුරයි සොරි බොක්ක. ඔහ දාන්නවා අර මෙයාගේ දාලා තිබුණා. අපෝ කියනවා මල්ලි ආ මොකද? නෑ මොකද නෑ. බබා ඔම දානවා ඉතින්. මේ දාන්න බෑ. දැන් අපි යන්නේ කිදුදුලායිද? ඔව්. කේක් එක හදන්නේ නේ? මල්ලි මල්ලි ඇහෙනවද? මේ අර ඔයගොල්ලෝගේ වල පැත්තට එන්න ඕනේ අර ගල විදලා තියෙන තැන මැද්දෙන්ද? ගල මැද්දෙන්ද? ගල මැද්දේ? ඕ අර විදලා තියෙන ගල්ල ඔව් අන්න හරි. එහෙමද? ඕකට විදින්න කියලා තමයි අවුල කඩාගන්නේ. පොඩ්ඩක් දයි බොම් මේ හරි ලස්සනයි. යාළුවනේ ඔයගලන්ට මාව පේන්නේ නැතුවට අපි ආව කන්න. පාරද මන්ද පුක තියෙන්නේ. පාරේ පුක්.
කන්නාව යාළුවනේ ඇත්තටම මේ මට ලැජ්ජයි මේ අතර කතා කරන්න ඒකින්ද වොෂ්රූම් එකකින් ඉතින් කාලේ ඉවර වෙලා අපි දුවිදුලා ඉඳලා හම්බෙ වන්දන වන්දේ ගොඩක් වෙලා ඉඳන් කියනවා දුවිදුලා කිසි හම්බෙ දුවිදුලා ඉඳලා යනවා දුවිදුලා ඉඳලා ඉන්න වාරේ මේ තමයි මේක දිගු ගමන. One eternity later. ඉතින් ඔයගොල්ලන්ට පේනවා අපි වෙලින් දුවිදුලා ගෙදරට මේ ඉන්නේ ආලෝකකරණය. නිමේෂිකා වනිකසේකර. ඉතින් අපි දැන් යනවා දුවිදුලා ගෙදරට. එකම ආයෙමත් කිව්වනේ. අද මොකද වගේ ප්ලෑන් ශාරද සර්ප්‍රයිස් කරා? මොකද වදන්නේ? අරකද අර ඇඳුම ඇඳලා කට් ඒ කට් යම් ලැජ්ජයි. එකක් ඇතිනේ නේද අරයට කොහොමද ඒක දැන් මොකද කල්පි කරනවද? මේ ඕගොල්ලෝ නෙමෙයි හැදුවේ නෑ ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ දුවිදුලා ගෙදරට. ඉතින් දුවිදුලා ගෙදර මේ තට්ටුවේ මම දැන් උඩ තට්ටුවේ ඉන්න මම මේ බාත්රූම් එකට ආවා. ඉතින් දැන් මෙතන රවිදු ක්ලාස් එකක් කරනවා. මම තව ටීම් පෙන්නන්න. අපි දැන් කේක් එක හදනවා. කේක් අපි නෑ සම්බන්ධ දුමිදු හදලා ඉවරයි ඒක අපේනකොට. උන් හැදුවේ නෑ ගෙදර. ඉන්න මිනිස්සුන්ට කලබලයක් කළා ගෙදර මිනිස්සු තමයි හදලා ඉන්නේ. ඔව් 12ට අපි යනවා පුකාව සර්ප්‍රයිස් කරන්න. මෙච්චර මිනිකා තමයි මෙච්චර ලොක්කම කේක් ටික හැදුවේ. මල්ලිට මහන්සිය දිනේ කේක් හදලා ඈ? ඔව් යානේ බලන්න කේක් එකක් හදලා. මට කේක් එක හදන්න දෙන්න නැතුව මම එක්ක යනවා. කේක් හදනවා. මම එක්ක යනවා. නూరు බොරු කියන්න මට බා කේක් එක හදන්න දෙන්නේ නැහැ. මම එක්ක යනවා. මම මේ වාගේ දේවල් කියන්න මේකට නෑ ඇති මල්ලි ඔක මේ ඇති නේද සැලෙත් කරේ මේ ඇති බා සාරට තනියට යවනවා කේක් එක. තියෙන්නට. A few moments later. මොකේ ගිහිල්ලාද? උඩේ. මොට්ටුවත් මොට්ටුව එක මොට්ට හෝදන්න පුල මොට්ට
ඒ දාන්න බෑ. ඔව් යකෝ. ඒ what the fuck? ඔබ ටිපික්ස් ගන්නද? ඔව්. කරදෙයි වෙටන බව. One eternity later. අර බලපන් අර කොල්ලොන්ට සතුට වෙන්න හලුක දේවල් වලට. අම්බෝ යකෝ. ඉතින් උණ්ඩ බන්නේ කොහොමද? වීඩියෝ කෝල් ඒක නම් නයිස්. කවුද නෑ උඹ පොතෝ බ්ලොග් දාන්න බෑ ඔක්කොම දාන ගනින් දැන් උඹට කියන්න මම මේකට දැන් කියපන් දැන් ඕක දාපන් මේ ඔක්කොම දාලා දාපන් දාලා තමයි අනේ මගේ රත්තරන් හරියටම 11:48 වෙලාව මං හිතන්නේ අපිට 12 වෙද්දි සර්ප්‍රයිස් කරන්න පුළුවන් වෙයි කියලා. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි ශාරදලා ගෙවල් ළඟ ඉන්නේ. බොරු කියන්න ඕනේ නැහැ. ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා මම දන්නේ නැහැ. මම වෙනද වගේම ඇවිල්ලා ඉන්නවා. මේගොල්ලෝ පස්සෙන් මම යනවා. ඇත්තටම මම දන්නේ මොකද්ද වෙන්නේ කියලා. වෙන්නේ මොකද්ද කියලා දැන් තමයි හරියට කිව්වේ. ශාරද් සර්ප්‍රයිස් කරන්න දුමිදුයි රවිදුයි සනුරයි යනවා. මොකද එයා දන්නේ නැහැ අපි ඉන්නවා කියලා. ඒකට ඒ තුන් දෙනා මුලින්ම ගිහින් කප් කේක් එකක් අරන් ගිහින් සර්ප්‍රයිස් කරද්දි අපි පස්සේ එනවා කියලා තමයි දැනට ලැබිය යුතු ආරංචි මාර්ග අනුව මම දැනගත්තේ. ඒකත් මට කියලා නෙමෙයි මට හිච්ච විදියට. බලට පිට වඩා හොඳ එකක්. අපිට මේ දැන් සද්ද ඇහුණා දුමිදුලා ශාරද සර්ප්‍රයිස් කරනවා. ඒ වුණාට ශාරද දන්නේ නැහැ ඇත්ත සර්ප්‍රයිස් එක මග කියලා. One eternity later.
අර උඹගේ පේනවා ඒ ඩයමන්ඩ් එකක් ඉස්සරහට ඩයි කියලා හිතලා දාලා තියෙනවා මුලත් කොනේ කො අඩ ඇත්ත මුතු කෑල්ල උද්දන්න මුතු කෑල්ල උද්දන්න මොන දන්න විය කියන්නේ ගෙස් කරන්න කවුරු කියන්නේ ආ ගෙස් කරන්න අනු කොහේ කියලා හිතෙන් හොඳ ප්‍රශ්නයක් දැන් මේ වැදගත් වෙන මම ටී-ෂර්ට් එකක් දාන්න ඉරිට කලිසම් පිටේ මට හිතන්න තිබ්බා දිකල්සමක් ඇඳගෙන හොඳ නැදගෙන නිදා ගන්න කෝට් එක දාලා නෑ හරිද මම ඒව කරන්න දෙදලා ඊට පස්සේ හරි පැත්තෙන් නිදා ගත්තා ඊළඟ නිකපා අනේ Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Sharon. Happy birthday to you. Niwa pandang. Tata කරමු විදින්න තද කරමු. කන්න වගේ රත්තර යාළුවේ ඒව තමයි නේද? නිකුණ්ඩ ගන්න නෑ. සතුරුනේ The next day. ආයි මගේ රත්තර යාළුවනේ vlog එක ඉවර නැහැ මම ඉන්නේ තිලිනි නිවාසයේ ඔයගොල්ලෝ බලන්න ඇති මම කොහමද තිලිනි නිවාසයේ තිලිනි අතර ඇවිල්ලා තියෙන්නේ කියලා මම දන්නේ නැහැ ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ vlog එක ඉවර වෙන්නේ බලා හිටපු ඔබ බොහොම ස්තුතියි දවස් සුබ වේවා ඔබට ජය වේවා දවස් සුබ වේවා ඉතුරු කරලා කියන්න Jaya